Easy Biology. Learn, understand, grow. සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා එකතු වෙලා ඉන්නේ Easy Biology YouTube නාලිකාවත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව හෘදයේ ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳ. මුලින්ම අපි බලන්න ඕන මානව හෘදය කියන්නේ මොකක්ද කියලා. මානව හෘදය කියලා කියන්නේ කේතු හැඩති කුහරමය හා පේශිමය අවයවය. මොකද්ද මානව හෘදය කියලා කියන්නේ? කේතු හැඩති කුහරමය හා පේශිමය අවයවයක්. ඉතින් මේ මානව හෘදයේ ස්තර 3ක් තියෙනවා. පළවෙනි ස්තරය තමයි පෙරිකාඩියම්. 2 මයෝකාඩියම්. 3 එන්ඩෝකාඩියම්. ඉතින් මේ ස්තර 3 අනුව අපි ඒ ගැන දැන් සාකච්ඡා කරලා බලමු. පෙරිකාඩියම් කියලා කියන්නේ මොකක්ද? පෙරිකාඩියම් කියලා කියන්නේ හෘදයේ බාහිරින්ම, ඒ කියන්නේ හෘදයේ පිටතින් ඇති ස්තරය තමයි පෙරිකාඩියම් කියලා කියන්නේ. මේක මඩි දෙකකින් හැදිලා තියෙනවා. ඒ කියන්නේ පෙරිකාඩියමට මඩි දෙකයි. මොනවාද මේ මඩි දෙක? පිටත තන්තුමය පෙරිකාඩියම සහ ඇතුළු මස්තුමය පෙරිකාඩියම. ඒවා තමයි පෙරිකාඩියමේ මඩි දෙක. ඊළඟට අපි යනවා මයෝකාඩියමට. මොකද්ද මයෝකාඩියම් කියලා කියන්නේ? මයෝකාඩියම් කියලා කියන්නේ හෘද බිත්තියේ මධ්‍ය ස්තරය. ඒ කියන්නේ පෙරිකාඩියමට ඇතුළතින් තියෙන ස්තරයේ විදියටත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ මයෝකාඩියම විශේෂණීය වූ හෘද පේශි වලින් හැදිලා තියෙනවා. ඒ කියන්නේ හෘදයටම විශේෂණීය වූ හෘද පේශි වලින් තමයි හැදිලා තියෙන්නේ. ඔයාලා දන්නවා හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරනවා. ඉතින් මේ සංඥා සම්ප්‍රේෂණය සඳහා අපිට තියෙන සන්නයන තන්තු. ඉතින් මේ සන්නයන තන්තු පිහිටන්නේ මයෝකාඩියම තුල. ඊළඟට අන්තිම ස්තරය, ඒ කියන්නේ හෘදයේ ඇතුළතින්ම පිහිටි ස්තරය කියලා අපිට හඳුන්වන්න පුළුවන් එන්ඩෝකාඩියම. එන්ඩෝකාඩියම කියලා කියන්නේ මොකද්ද? එන්ඩෝකාඩියම කියලා කියන්නේ හෘද බිත්තියේ අභ්‍යන්තරම ස්තරය. ඒ කියන්නේ හෘදයේ කපාට කුටීර ආස්තරණය කරලා තියෙන්නේ එන්ඩෝකාඩියම මගින්. මේ එන්ඩෝකාඩියම සීනිදු පටලයක් වන අතර පැතලි අපිච්චිත සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම රුධිර වාහිනී වල අන්තර්ජද ආස්තරණය කිරීමද සිදු කරනු ලබනවා. ඊළඟට අපි හෘදය ගැන කතා කරොත් එහෙම හෘදයේ කුටීර 4ක් තියෙනවා. ඒ කියන්නේ උත්තරව කර්ණිකා 2ක් සහ අදරව කෝෂිකා 2ක්. ඒ කියන්නේ උඩින් කර්ණිකා 2ක් තියෙනවා, පහළින් කෝෂිකා 2ක් තියෙනවා. මුළු දේහයේ වෙතම රුධිරය පොම්ප කිරීමට මේ කෝෂිකා වලට සිදු වෙනවා. ඒ වගේම කර්ණිකා මගින් කෝෂිකා වෙත රුධිරය පොම්ප කිරීම පමණක් සිදු කරනවා. ඉතින් ඔයාලා හිතනවද කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි වෙන්නේ නේද කියලා? මේ ඇත්තට මේ ගැන කතා කරොත් දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. ඒකට හේතු වෙලා තියෙන්නේ දකුණු කෝෂිකාව රුධිරය පොම්ප කරන්නේ හෘදයට ආසන්නව තියෙන පෙනහළු වෙත විතරයි. ඒ වගේ නෑ වම් කෝෂිකාව. වම් කෝෂිකාවට තියෙනවා රුධිරය මුළු දේහය පුරාම පොම්ප කරන්න. ඒක හින්දා තමයි වම් කෝෂිකා බිත්තිය දකුණු කෝෂිකා බිත්තියට වඩා ඝනකමින් වැඩි වෙලා තියෙන්නේ. මේ හේතුව නිසා දකුණු කෝෂිකාවෙන් පුප්පුෂී දමනය වෙත ඇතුළු වන රුධිරයට වඩා බෙහෙවින් වැඩි රුධිර පීඩනයක් වම් කෝෂිකාවේ මහා දමනය වෙත ඇතුළු වන රුධිරයේ පවතිනවා. හරි, ඊළඟට අපි කතා කරනවා, ඔයාලා හැමෝම දන්නවා හෘදයේ පැති දෙකයි. ඒ පැති දෙක වෙන් වෙලා තියෙන්නේ ආවාරයකින්. වම් හා දකුණු ලෙස හෘදය සම්පූර්ණයෙන්ම පැති දෙකකට වෙන් වෙලා තියෙනවා. ඒ වගේම කර්ණිකා කෝෂිකාත් වෙන් වෙලා තියෙනවා. කර්ණිකා කෝෂිකා වෙන් වෙන්නේ AV කපාටේ නැත්නම් කර්ණික කෝෂික කපාටේ මගින්. දකුණු පැත්තේ, ඒ කියන්නේ හෘදයේ දකුණු පැත්තේ කර්ණිකා කෝෂිකා වෙන් කරන කපාටය ත්‍රිතුන්න කපාටේ විදියට හඳුන්වලා තියෙනවා. ත්‍රිතුන්න කපාටේ තැලි 3ක්, ඒ කියන්නේ කොටස් 3ක් කියලා හිතමුකෝ. කොටස් 3කින් සමන්විත වෙනවා. අපි කියන්නේ තැලි කියලා. ඒවා 3කින් සමන්විත වෙනවා. ඊළඟට වම් කෝෂිකාව හා කර්ණිකාව වෙන් කරන බිත්තිය, ඒක අපි හඳුන්වලා තිනවා
ද්විතුණ්ඩ කපාටය කියලා. මේක තැලි දෙකයි. ඒ කියන්නේ කොටස් දෙකක් වගේ හැටදී වෙනවා. ඒ වගේම තව විශේෂ කරුණක් විදිහට කෝෂිකාවල අභ්‍යන්තර බිත්තිය ගැන අපිට කතා කරන්න පුළුවන්. කෝෂිකාවල අභ්‍යන්තර බිත්තිය මොන වගේද? කේතුආකාර පිටිකා පේශි නෙරුම් ලෙස පිහිටලා තියෙනවා. මොනවාද? කේතුආකාර පිටිකා පේශි නෙරුම් ආකාරයෙන් පිහිටලා තියෙනවා. මේ පිටිකා පේශි එක්ක හර්ට් රජ්ජු නමින් හැඳින්වෙන තන්තුමේ රැහැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ඇත්තටම ඉතාමත් ශක්තිමත්. ඒ මගින් කපාට නොපිට පෙරලීම වළක්වනවා. ඒ කියන්නේ නොපිට පෙරලීම සම්පූර්ණයෙන්ම වළක්වනවා මේ හර්ට් රජ්ජු කියන රැහැන් මගින්. ඊළඟට හෘදය ගැන කතා කරද්දී අපි හැමෝම වගේ දන්නවා අඩසඳ කපාට ගැන. කොහෙද මේ අඩසඳ කපාට පිහිටලා තියෙන්නේ? අඩසඳ කපාට පිහිටලා තියෙන්නේ පුප්පුෂීය ධමනියේ හා මහා ධමනියේ ආරම්භක ස්ථානවල. ඒ මගින් රුධිරය කෝෂිකා තුළට නැවත ගැලීම වළක්වනවා. මොකද නැත්තම් රුධිරය කෝෂිකා තුළට නැවත ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට දකුණු කෝෂිකාවේ ඉහළ ප්‍රදේශයේ තියෙනවා පුප්පුෂීය ධමනි. ඒ කියන්නේ දකුණු කෝෂිකාවේ හෘදයෙන් පිටතට පැමිණෙනවා පුප්පුෂීය ධමනි. මේ වගේ තියෙන්නේ ඔක්සිජන් ඌන රුධිරය. ඒ කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය. මේ පුප්පුෂීය ධමනිය දකුණු හා වම් පුප්පුෂීය ධමනි ලෙස බෙදිලා පෙනහළු වෙතට ඔක්සිජන් ඌන රුධිරය ගෙනියනවා. ඒ කියන්නේ ඔක්සිජන් අඩු රුධිරය පෙනහළු වෙතට ගෙනියනවා. ඒ වගේම ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය නැත්තම් ඔක්සිජන් වැඩි රුධිරය අරගෙන පෙනහැලි වල ඉඳලා වම් කර්ණිකාවට එක් එක් පුප්පුෂීය ශිරා දෙක බැගින් නැවත පැමිණීමක් සිද්ධ වෙනවා. ඉතින් හෘදය ගැන කතා කරනකොට මහා ධමනිය ගැන කතා කරන්නම් වෙනවා. මහා ධමනිය ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය රැගෙන එන වම් කෝෂිකාවේ ඉහළ ප්‍රදේශයෙන් මහා ධමනිය පිටවීම සිද්ධ වෙනවා. ඒ වගේම උත්තර හා අදර මහා ශිරා දකුණු කර්ණිකාවට විවෘත වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ධමනි කපාට ගැන කතා කරොත් මහා ධමනියේ පිහිටි මහා ධමනි කපාටයේ පසුව වම් හා දකුණු ලෙස බෙදුණු කිරීටක ධමනි යුගලක් මගින් හෘදය වෙත ධමනි රුධිරය සපයනු ලබනවා. ඉතින් අපි කතා කරපු මානව හෘදයේ ව්‍යුහය හා කෘත්‍ය පිළිබඳ කරුණු ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ වගේ මතක තියාගන්න අපහසු කරුණු ලේසියෙන්ම මතක තියාගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න Easy Biology YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.